ඉස්සෙල්ලාම සීලුම් දෙනාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයා කවදා හරි දීර්ඝ කාලයක් අසිරු මොහොතේ සිටමින් අඩි 100 ගණනක් දිගට දිවෙන ගුවන් යාන ගුවන්ගත කිරීමට හැකි යුද නෞකාවක් ගැන අහලා තියෙනවා. එහෙනම් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ලෝක බලවතුන්ට තියෙන බලයේ ඉහළම ආයුධයක් වන ගුවන් යාන ගෙන නෞකාවන් පිළිබඳව, එහෙමත් නැත්නම් එයාක්‍රාෆ්ට් කැරියර්ස් ගැන. ඇමරිකාව, චීනය, ඉන්දියාව වැනි බලවත් රටවල් සතුව මේ වන විට එයාක්‍රාෆ්ට් කැරියර්ස් එකක් හෝ කීපයක් පවතිනවා. මෙම නෞකාවල ක්‍රියාකාරීත්වය, මෙම නෞකාවලට දීර්ඝ කාලයක් තිස්සේ මුහුදේ රැඳී සිටීමට අවශ්‍ය බලය ලැබෙන ආකාරය, කොපමණ ගුවන් යානා ප්‍රමාණයක් රැගෙන යා හැකිද යන්න කරුණු පිළිබඳව අද අපි විස්තරාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා වීඩියෝ අවසාන වෙනතෙක් රැඳී සිටින්න කියලා ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මගේ channel එකට අලුතින් එක්වන කෙනෙක් නම් වීඩියෝ එකට like එකක් දාලා channel එක subscribe කරන්න කියලා ඉතාමත් කාරුණිකව මතක් කර සිටිනවා. එයාක්‍රාෆ්ට් කැරියර් එකක් කියන්නේ සාමාන්‍ය නෞකාවක් නෙමෙයි. මෙය ඉතා බලවත් නවීන තාක්ෂණික යුග රටක නාවික බලය හදවතක් වැනි දෙයක්. මෙහි ප්‍රධානම අරමුණ වන්නේ මුහුදේ පාවෙන ජංගම ගුවන් තොටුපළක් වශයෙන් ක්‍රියා කිරීම. කෙටියෙන්ම කිව්වොත් එයාක්‍රාෆ්ට් කැරියර් එකකින් ගුවන් යානා ගුවන්ගත කිරීමට, ඒවා නෞකාව වෙත නැවත බෑමට හැකිවීම සහ ගුවන් යානාවල නඩත්තු කටයුතු කිරීමටද හැකියාව පවතිනවා. මෙම සියලුම කර්තව්‍යයන් සඳහා නෞකාව තුළ රන්වේ එකක්, එයා ට්‍රැෆික් කන්ට්‍රෝල් මධ්‍යස්ථානයක්, හැඟර් ඩෙක් එකක්, ෆුවල් ස්ටේෂන් එකක් සහ රිපෙයාර් සෙන්ටර් එකක් යන හැමදේම එකම නෞකාවක තියෙනවා. රටක පවතින එයාක්‍රාෆ්ට් කැරියර් එකක් තම රාජ්‍යයට අදාළ මුහුදු සීමාවලින් ඔබට නාවික මෙහෙයුම් කටයුතු වල නිරත වීමේදී විදේශ රටවල් මත රඳා නොසිටමින් තම ගුවන් මෙහෙයුම් කටයුතු වල නිරත වීමට භාවිතා කරනවා. සාමාන්‍යයෙන් ගුවන් යානා ගෙන යන නෞකාවක එකවර ගුවන් යානා 60ක් 70ක් අතර ප්‍රමාණයක් නවතා තැබිය හැකි අතර, ඒ අතුරින් ෆයිටර් ජෙට්ස්, හෙලිකොප්ටර්ස් හා ද්‍රෝණ යානා වැනි විවිධ යානා වර්ග පවතිනවා. මෙම නෞකා බොහොමයක් අඩි 1000කට වඩා දිගින් යුක්ත වන අතර, එනම් පාපන්දු ක්‍රීඩා පිටි 3කට වඩා දිගින් යුක්ත වේ. තවද මෙවැනි නෞකා තුළ නාවිකයන් දහස් ගණනක් සේවය කරයි. මෙම නෞකා ඉතා විශාල වන අතර ගමන් වේගයද ඉතා අඩුයි. එම නිසා මෙම නෞකා නාවික මෙහෙයුම් කටයුතු වල යෙදීමේදී ඉතා හොඳ ආරක්ෂාවක් අවශ්‍ය වේ. ඒ නිසාම මෙම ගුවන් යානා ගෙන යන නෞකා තනි වශයෙන් තම නාවික මෙහෙයුම් කටයුතු වල නොයෙදෙන අතර, ඒවායේ ආරක්ෂාව සඳහා ඩිස්ට්‍රොයර්ස්, සබ්මැරින්ස් සහ මෙම නෞකා වලට අවශ්‍ය ඉන්ධන, ආහාර, ජලය, යානා උපාංක සහ ඇමිනේෂන්ස් ලබා ගැනීම සඳහා සැපීම් නෞකා කීපයක්ද ගමන් ගන්නවා. ඒ නිසාම එයාක්‍රාෆ්ට් කැරියර් එකක්, එහෙමත් නැත්නම් ගුවන් යානා ගෙන යන නෞකාවක් කියන්නේ ඇමරිකාව, චීනය හා ඉන්දියාව වැනි ලෝක බලවතුන් තම රාජ්‍යයේ ආරක්ෂාව සඳහා හා තම බලය පෙන්වීම සඳහා භාවිතා කරන අතිශය බලවත් යුද උපකරණයකි. ඊළඟට අපි කතා කරමු ගුවන් යානා ගෙන යන නෞකා වර්ග මොනවද කියලා. පළමුවෙන්ම කතා කරමු කැටෝබා ගුවන් යානා ගෙන යන නෞකා වර්ගය ගැන. කැටෝබා කියන්නේ Catapult Assisted Takeoff Barrier Arrested Recovery කියන වචනවල එකතුවකි. මෙම ගුවන් යානා ගෙන යන නෞකා වර්ගයේ ගුවන් යානා ඉහළට එසවීම සඳහා Catapult නැමැති නවීනතම ගුවන් යානා එසවීම සඳහා භාවිතා කරන පද්ධතිය භාවිතා කරනු ලබනවා. මෙම පද්ධතිය ක්‍රියා කිරීම සඳහා නෞකාවේ න්‍යෂ්ටික බලය භාවිතා කරන අතර, මෙම පද්ධතිය භාවිතා කිරීම හේතුවෙන් ගුවන් යානා සඳහා අති විශිෂ්ට වේගයක් ආරම්භයේදී ලැබෙනවා. නැවතත් ගුවන් යානා නෞකාව වෙත ගොඩ බෑමේදී ගුවන් යානයේ ටේල් හුක් එක ඇරෙස්ට් වයර් එකකින් අල්ලා ගුවන් යානය නවත්වා ගැනීමට මෙම පද්ධතියට හැකියාව පවතිනවා. මෙම පද්ධතිය ඇමරිකාවේ නිමිට්ස් සහ ජෙරාල්ඩ් R4 නැමැති ගුවන් යානා ගෙන යන නෞකා වර්ගවල භාවිතා කරනු ලබනවා. ඊළඟට අපි කතා කරමු ස්ටෝබා ගුවන් යානා ගෙන යන නෞකා වර්ගය ගැන. ස්ටෝබා කියන්නේ Short Take-off Barrier Arrested Recovery කියන වචනවල එකතුවකි. මෙහිදී ගුවන් යානය නෞකාවේ පතය මතින් කෙටි දුරක් ගියාට පසුව ස්කී ජම්ප් එක මතට එනවා.
එහි වක්‍රඩය නිසා ගුවන් යානය ලැබෙන උඩට එසවීම බලය හේතුවෙන් ගුවන් යානය වායුවයට පිවිසෙනවා. මෙහිදීද නැවතත් ගුවන් යානා නෞකාව වෙත ගොඩ බෑමේදී ගුවන් යානයේ ටේල් හුක් එක ඇරෙස්ට වයර් එකකින් අල්ලා ගුවන් යානය නවත්වා ගන්නවා. මෙම පද්ධතිය ඉන්දියානු, රුසියානු සහ චීන ගුවන් යානා ගෙනියන නෞකා වර්ගවල භාවිතා කරනු ලබනවා. දැනට ලෝකයේ සුපිරි බලවතා ලෙස සැලකෙන ඇමරිකාව සතුව ගුවන් යානා ගෙනියන නෞකා 11 පවතින අතර එම සියලුම නෞකා න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන අතර එම නෞකා කැටෝබා වර්ගයට අයත් වේ. මෙම න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ගුවන් යානා ගෙනියන නෞකාවලට දීර්ඝ කාලයක් සාගරයේ රැඳී සිටීමේ හැකියාව පවතී. චීනයේ සතුව ගුවන් යානා ගෙනියන නෞකා 3ක්ද එක්සත් රාජධානිය ඉන්දියාව, ඉතාලිය සහ ජපානය සතුව ගුවන් යානා ගෙනියන නෞකා 2 බැගින්ද තවද ප්‍රංශය, රුසියාව සහ ස්පාඤ්ඤය සතුව ගුවන් යානා ගෙනියන නෞකා 1 බැගින්ද පවතී. අද අපි කතා කරන්නේ ලෝකයේ බලගතුම යුද නෞකා වර්ගයක් පිළිබඳව. මෙම නෞකා නාවික බලය පමණක් නොව රටක තාක්ෂණික, ආර්ථික, දේශපාලන බලයද පෙන්වන යුද උපකරණයකි. ඔබ මෙම වීඩියෝ එකකින් අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් මගේ channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දෙන්න කියලා ඔයාලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.